ඔයාලා හැමෝම දන්න දෙයක් තමයි තමන්ගේ අම්මයි තාත්තයි කියලා කියන්නේ දරුවෙක්ට අනිවාර්යයෙන්ම ජීවිත කාලෙම තමන්ගේ වටිනාකම හදලා දුන්න වීරයෝ දෙන්නෙක් වෙන්න ඕනේ. ඉතින් ඔයාලා දකින්න ඇති ඊ රාත්‍රියේ හදවත කම්පා කරන සිදුවීමක් වාර්තා වෙනවා ඇඹිලිපිටියේ. ඉතින් තමන්ව ජාතක කරපු තමන්ව වදපු අම්මව සහ තාත්තව දෙන්නවම ඝාතනය කරලා තියෙනවා. ඉතින් තමන්ගේ ළමයා විසින්. ඉතින් මේ අවුරුදු 26ක දරුවා ඉතින් දරුවෙක් කියන්නේ මේ අවුරුදු 26ක තරුණයා තමන්ගේ මව සහ පියාව මේ විදිහට ඝාතනය කරලා තියෙනවා. ඉතින් පුද්ගලික ආරවුලක් කියලා තමයි මෙතනදී සඳහන් වෙන්නේ පරීක්ෂණ වලින්. ඉතින් කොහොම වුණත් මේ වගේ සිදුවීම් දිගින් දිගටම අපේ ලංකාවේ වැඩි වෙන ප්‍රවණතාවයක් දකින්නට තියෙනවා. ඔයාලා ඔයාලගේ අම්මගේ තාත්තගේ ආදරණීය දරුවෙක් නම් ඔයාලා අනිවාර්යයෙන්ම තමන්ගේ දෙමව්පියන්ට ගරු කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම තමයි දෙමව්පියොත් තමන්ගේ දරුවව ආදරයෙන් බලා ගන්න වගකීම කොහොම වුණත් තියෙනවා. මොකද අවුරුදු 18 වෙනකන් උස්මහත් කරනවා. ඉතින් එහාටත් තමන්ගේ ළමයාට කරන්න පුළුවන් දේවල් දෙමව්පියෝ කරනවා. ඒක මේ සමාජයේ ඔයාලා දැකලා ඇති. ඔයාලත් අත්විඳින දෙයක්. නමුත් දරුවෙකුට පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ අම්මව තාත්තව බලාගෙන ආදරයෙන් රැක බලා ගන්න. ඉතින් සාමාන්‍යයෙන් මට මේකෙදි ඔයාලත් එක්ක කතා කරන්න අවශ්‍ය වුණේ මේ ලංකාවේ දහම් අධ්‍යාපනය කියලා එකක් තිබ්බා. කලින් ඉඳන්ම දහම් අධ්‍යාපනය කියලා එකක් තිබ්බා. එතකොට දැන් වර්තමානයේ වෙනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ දහම් අධ්‍යාපනය කියන එකට ළමයි යොමු වෙනවද ළමයි දෙමව්පියෝ ළමයිව යොමු කරනවද කියන එක ලොකු ප්‍රශ්නයක් තියෙනවා, ගැටලුවක් තියෙනවා. මොකද ඉස්කෝලවල වල යනකොට ළමයිට අනිත් කියන්නේ තමන්ගේ දහම් අධ්‍යාපනය ලබා ගන්න තියෙන ඉඩ කඩ ඇහිරීම මේ දේවල් මේවට බලපාලා තියෙන. ඉතින් කොහොම වුණත් සිහියෙන් ඉන්න පුද්ගලයෙකුට මේ වගේ දෙයක් කරන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන එක හිතා ගන්න බෑ. මොකද මේවට හේතු තියෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම හේතු තියෙනවා. ඒ වගේම තමයි දැන් කාලේ ඉන්න තරුණ පිරිස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඒ ඇබ්බැහි වීමට තියෙන ප්‍රවණතාවය ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් එක්ක තමන්ගේ අම්මා කවුද තාත්තා කවුද තමන්ගේ දරුවෝ කවුද කියලා මේ මිනිස්සු එහෙට මෙහෙට පටල ගන්න කාලයක් මේක. ඉතින් ඒක නිසා ඔයාලා අනිවාර්යයෙන්ම පරිස්සම් වෙන්න. ඔයාලගේ දෙමව්පියන්ට ආදරය කරන්න, මොකක් හරි දෙයක් කරන්න කලින් දෙපාරක් හිතන්න. කොහොම හරි මේ පුතාටත් මේ තමන්ගේ දෙමව්පියන් දෙන්න නැති වෙච්ච අඩුව අනිවාර්යයෙන්ම දැනෙනවා. ඉතින් තමන්ට ආපු ආවේගයේ ඉවර වුණාට පස්සේ එතකොට හිර කූඩුවක තනි වෙනකොට බන්ධනාගාරගත වෙනකොට මෙන්න මේ අඩුව මේ ළමයාටත් දැනෙන්න පටන් ගයි. ඉතින් තමන්ට එන කෝපය පාලනය කරගන්න එක මේ දේවල් අනිවාර්යයෙන්ම දරුවෝ වුණාම ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඔයාලත් කොහෙන් හරි මේ වීඩියෝ එක දැක්කොත් එහෙම අනිවාර්යයෙන්ම මේක ආදර්ශයකට ගන්න, ආදර්ශනිකට අරගෙන ඉවරලා ඔයාලගේ දෙමව්පියන්ව ආදරෙන් රැක බලා ගන්නවා කියන එක ඔයාලගේ හිතට ගන්න. මොකද මොනවා හරි ප්‍රශ්න ආවොත් එහෙම කතා කරලා විසඳ ගන්න. මොකද දෙමව්පියන්ට අත උස්සනවා කියන එක අහලා තියෙනවනේ ආනන්තරේ පාප කර්මයක කියන්නේ පාප කර්මයක් තමයි තමන්ගේ දෙමව්පියන්ව ඝාතනය කිරීම කියන එක. ඉතින් ඒක නිසා මේවා දහමේ උගන්වන කරුණු. ඉතින් ඔයාලා දහමත් එක්ක ජීවත් වෙන්න බලන්න. මොකද මේ ලෝකෙදී ලෝකෙ සංකීර්ණ වෙනවා. ඒ වගේම මේ වගේ අපරාධත් වැඩි වෙනවා. ඉතින් ඒක නිසා මේ දේවල් අපි අඩු කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකත් ෂෙයා කරන්න. අනිවාර්යයෙන්ම ෂෙයා කරලා ඉවරලා මොනවා හරි දෙයක් ඔයාලගේ ඔළුවට දාගන්න. අපි මේ දේවල් කරන්න හොඳ නැහැ. මිනිස්සු මේ දේවල් කරාට අපි මේවා කරන්න හොඳ නැහැ කියන එක තමන්ගේ ඔළුවට දාගන්න. ඒ වගේම තව මොකක් හරි අදහසක් තියෙනවා නම් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි අපිවත් ෆලෝ කරගෙන යන්න අමතක කරන්න එපා.